ඔයා හිතන්නේ ඇමරිකානු හමුදාව ගොඩබිම් යුද්ධයකට ඉරානයට ආවොත් ඒක ඉරාක යුද්ධය වගේ ලේසි වෙයි කියලාද? නෑ, මේක තමයි ලෝකේ භයානකම ගොඩබිම් යුද්ධය. ඒකෙන් ගෝලීය ආර්ථිකය කඩා වැටෙන්න පුළුවන්. මේ යුද්ධය ආරම්භ වෙන්න අවස්ථා කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි හෝමෝස් සමුද්‍ර සංධිය සම්පූර්ණයෙන්ම වැහුවොත්. දෙවෙනි එක තමයි දිගින් දිගටම ඇමරිකානු කඳවුර වලට ඉරානය ප්‍රහාර එල්ල කරත්. තුන්වෙනි එක තමයි ඉරානය සහ ඊශ්‍රායලය අතර යුද්ධය තවත් වැඩි වුණොත්. මේ වගේ අවස්ථාවක් වුණොත් ඇමරිකානු හමුදා ගොඩබිම් යුද්ධයකට අවතීර්ණ වෙනවා. හැබැයි ඇමරිකානු හමුදාවට සම්පූර්ණ ආක්‍රමණයක් කරන්න නම් ඉතා දුෂ්කරයි. ඒ තමයි ඉරානයේ භූමි ප්‍රමාණය ඉරාකයට වඩා බොහෝ විශාලයි. ඇමරිකානු හමුදාව මේ යුද්ධයට අවතීර්ණ වුණොත් ඉරානයේ තියෙන කාන්තාර සහ කඳු ප්‍රදේශ නිසා ඇමරිකානු හමුදාව මන්දගාමී වෙනවා. ඒ වගේම ඉරාන හමුදා ගරිල්ලා ඇටැක්, මිසයිල් සහ ඩ්‍රෝන් යාන වලින් සමන්විත වීම නිසා ඇමරිකානු හමුදාවට මේක හිතන තරම් ලේසි වෙන එකක් නෙවෙයි. සමහර විට මේ යුද්ධය ඉරාක ඇෆ්ගනිස්තාන යුද්ධ වගේ දුරද යන යුද්ධයක් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, හිස්බුල්ලා සංවිධානය සහ ගල්ෆ් කලාපීය රටවල් මේ යුද්ධයට සම්පූර්ණ සහයෝගය දක්වන්න පුළුවන්. ඒ කියන්නේ මේක කලාප යුද්ධයක් දක්වා දුරද යන්න පුළුවන්. හැබැයි මේ යුද්ධයේ විශාලතම බලපෑම තියෙන්නේ අපේ රට වගේ රටවල් වලට. ඒ තමයි මේ යුද්ධය නිසා තෙල්, ගෑස් වගේ දේවල් වල මිල ඉහළ යනවා. ඇමරිකානු හමුදාව ඉතා බලවත් හමුදාවක්. ඒක සැකයක් නෑ. හැබැයි ඉරානයේ භූමි ප්‍රදේශය ඉතා දුෂ්කර වීම, ජනගහනය වැඩි වීම, දිගු යුද්ධය සහ දේශපාලනික පීඩනය වගේ දේවල් නිසා ඇමරිකානු හමුදාවට මේ යුද්ධය දිනන එක හිතන තරම් ලේසි වෙන එකක් නෙවෙයි. ඒ කියන්නේ ඇමරිකාව සහ ඉරානය අතර ගොඩබිම් යුද්ධයක් ආරම්භ වුණොත් ඒක ඒ රටවල් දෙක අතර යුද්ධයක් නන් නෙවෙයි. මුළු ලෝකෙටම බලපාන විශාල අර්බුදයක්. ඉතින් ඔයා හිතන්නේ මේ යුද්ධයෙන් කවුරු දිනයිද? ඔයාගේ අදහස කමෙන්ට් කරන්න යන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.